මීට කලින් අපි වීඩියෝ එකක ඔබට හඳුන්වා දුන්නා 4G සහ 5G තාක්ෂණයේ වෙනස කුමක්ද කියලා. ඔබ ඒ නොබැලුවා නම් මෙම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක තුල ඒ ලින්ක් එක තියෙනවා. ඔබට පුළුවන් ලින්ක් එකෙන් ගොස් 4G සහ 5G අතර තියෙන වෙනස මොකක්ද කියලා හඳුනා ගන්න. 5G තාක්ෂණයේ දියුණුව ලෝකය අතැඹුලක්සේ ඔබේ දැස මානයටම රැගෙනින් හේතුවක් වෙලා. 5G තාක්ෂණය ලෝකයේ භාවිතයට පැමිණීමත් සමගම පරිසරයට අහිතකර බලපෑම් ඇතිවෙන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මීමැස්සන්ගේ ජීවන රටාව වෙනස් කිරීමට මෙම 5G තාක්ෂණය හේතු වෙලා තිබෙනවා. මෙය සොබාදහමේ සමබරතාවයට ඉතා ප්‍රබල නමුත් නිහඬ තර්ජනයක්. ලොවපුරා සිටින පර්යේෂකයින් වාර්තා කර ඇත්තේ 5G දුරකථන කුළුණුවලින් නිකුත් කරනු ලබන ප්‍රබල විද්‍යුත් චුම්බක විකිරණවලට නිරාවරණය වූ විට මීමැස්සන් තම මීවද අතහැර යන බවයි. මෙය ලෝකය සම්බන්ධ කිරීමට අදහස් කළ තාක්ෂණය සොබාදහමට වඩාත් අත්‍යවශ්‍ය පරාග වාහකයන්ගෙන් කෙනෙකු නිහඬ කරවන ප්‍රවෘත්තියක්. මීමැස්සන් පෘථිවියේ ජීවයට අත්‍යවශ්‍යයි. ලෝකේ ආහාර භෝගවලින් 3/1කට වඩා පරාගණය කිරීමේ වගකීම ඔවුන් සතුයි. ඒත් ක්‍රියාකාරී 5G කුළුණු ආසන්නයේදී විද්‍යාඥයන් අසාමාන්‍ය හැසිරීම් රටාවක් ඔවුන්ගේ නිරීක්ෂණය කර තිබෙනවා. කම්කරු මීමැස්සන්ගේ දිශාව අහිමිවීම නිසා ඔවුන්ට නැවත මීවතේ වෙත ආපසු ඒම අපහසු වී තිබෙනවා. මේ නිසා මීමැසි ජනපද කඩා වැටීමට පටන්ගෙන තිබෙනවා. මූලික අධ්‍යයනයන් වලින් පෙනී යන්නේ මෙම විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය මගින් මීමැස්සන්ගේ සංචාලන පද්ධතිවලට බාධා කළ හැකි බවයි. මීමැස්සන් තම ගමන් මාර්ගයේ සොයා ගැනීම සඳහා පෘථිවියේ චුම්බක සංඥා සහ සියුම් කම්පන උපයෝගී කර ගන්නවා. මොවුන් මෙම 5G සංඥාවලට නිරාවරණය වන විට ඔවුන්ට ඔවුන්ගේ දිශානතිය නැති වී අරමුණක් නොමැතිව ඉබාගාතේ හැසිරීමටත් අවසානයේදී නැවත තමන්ගේ මීමැසි ජනපදයට පැමිණීමටත් ඔවුන්ට නොහැකි වෙනවා. 5G වේගවත් සංනිවේදනයක් ගෙනෙන අතරතුර අප තවමත් නොදන්නා විවිධ පැතිවලින් පරිසර පද්ධතිය වෙනස් කරමින් සිටිනවා. මීමැස්සන් ආරක්ෂා කිරීම යනු අපගේ ආහාර සැපයීම, ජෛව විවිධත්වය සහ සොබාදහමේ සමතුලිතතාවය ආරක්ෂා කිරීමයි. මීමැස්සන් නොමැති වූ විට මානවයාගේ ජීවිත කාලයද අවසන් වීම සිදුවේයි. මිනිසා විද්‍යාව දියුණු කරන විට සොබාදහමේ සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව වැඩිදුරටත් අවධානය යොමු කළ යුතුව ඇත.